හරි දක්ෂයි ඔයා. ඊළඟට කැත්රිනා. මම මේ අදම නිර්මාණය කළේ මගේ ප්‍රියතම වීරවරිය වෙනුවෙන්. ඒ තමයි කළුහංසිය. නවත්තන්න ඔය විකාර. ඒයි මේ පැවරුම කරන්න ඕනේ ඇත්ත මිනිස්සුන් උපයෝගී කරගෙන. කළුහංසියත් ඇත්ත කෙනෙක් තමයි. පොඩ්ඩක් ඉන්න. ඔයා දැකලා තියෙනවද එතකොට යාව? මට කියන්න ඔය ඉන්න කවුරු හරි යාව දැකලා තියෙනවද? දැක්කනේ. කළුහංසි කතාව කියලා දෙන දරුවන්ව නිදි කරන්න යාව. ඇත්ත කෙනෙක් කියලා ඔප්පු කරලා පෙන්නුවොත්. ඔව් එහෙම කරොත් මම ඔය අදම පිළිගන්නවා. හැබැයි ඔයාට ඒක බැරි වුණොත් වෙන විෂයක් ගැන හිතන්න වෙයි. හරි එහෙම කරන්න. ගෙනුම් බලන දිනේ කියන්නේ මම පුජ්‍යලිකෝම කැමති දවසක්. අම්මේ! කැති! ඔයාට ලොකු හදිස්සියක්ද මෙතනට මැවිල්ලා මම හම්බ වෙන්න? ඔව් මට කළුහංසිය ඇත්ත කෙනෙක් කියලා ඔප්පු කරන්න ඕනේ. කැති මං ඔයාට කිව්වනේ කළුහංසිගේ දේවල් වලට ඇඟිලි ගහන්න යන්න එපා කියලා. ඒත් එයා ඇත්තටම ඉන්නවනේ. එහෙම නේද? අපි මේ ගැන පස්සේ කතා කරමු හොඳද? මම කොහොමහරි ඔප්පු කරන්න ඕනේ කළුහංසිය ඇත්ත කෙනෙක් කියලා. ඔයාට මට ඒකට උදව් කරන්න මොකක් හරි අදහසක් එහෙම තියෙනවද? මං දන්නවා අපිට මොනවද ඕනේ කියලා. තවත් පුංචි කළුහංසියක්ද? අපෝ නෑ විස්තර. අපි මොනවද යාගෙන දන්නේ? එයා තමයි මෙහි ඉන්න ජනප්‍රියම පුරාවර්තේ. ඕන කෙනෙක් ඒව දන්නවා. කළුමියෝ යාගෙන දන්නව ඇති. නියමයි. ඔයා අද දවස මගෙත් එක්ක ගත කරන්න ලෑස්තිද? අද කියලා දෙන්න යන්නේ මාංචු කලවන හැටි. යතුරක් නැතිවම. සමමින තාත්තේ හදිසි වැඩක් වලට යන්න ඕනේ. මම අවසරෙන් නම් තාත්තේ ඔක බලන්න. හොඳයි පුතේ. මට දැන් ඕන හැටි වෙලාව තියෙනවා මේක ප්‍රැක්ටිස් කරන්න. ඇරෙන්නේ මේ කතරගම හරියට පරණ වෙච්ච මේස්කමක් වගේ. නයිට් කෙනෙක් වෙලා තෝක ඉවසගෙන ඉන්න බැරිද? කළුහංසි වෙනුවෙන් මම ඕන දෙයක් කරන්න ලෑස්ති. කජු දාපු අලුත් චීස් වගේයක්. ඔයාටත් හිතින්නේ මට හිතන දේමද? ඔව් මම මේ ඇඳුම ඇඳලා ඊට පස්සේ ඔයා හිතුවේ ඒක නෙමෙයිද? අපි දැන් ඔය ඇඳුම් පැත්තකට දාලා විස්තර හොයන්න අපු වැඩේ කරමුද? එහෙම නේද අපි කතා වුනේ? මොකද කියන්නේ? මං ගෙන් ඇත්තේ කතා කරන්න. ඔයා මේකෙන් එක වීඩියෝ කරගන්න. හරි හොඳයි මම ඒක කරන්න. කො දෙන්න. දැක්කාමත් බඩ පිරෙනවා. කොහොමද මේ මහත්තයා? මේකයි. මට වගේ පොඩි ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්ද? ප්‍රශ්න? මොන ප්‍රශ්නද? මම මේ වැදගත් වැඩක් කරන ගමන් ඉන්නේ. හරි මං දැක්කා. මං ඉක්මනට ප්‍රශ්න ටික අහන්නම් ඔයාගෙන්. මං ඉස්කෝලේ ව්‍යාපෘතියකට කළුහංසි ගැන විස්තර හොයනවා. කළුහංසි? මාව කවුරු කියලාද පේන්නේ ඔයාට? අවුරුදු ගානකින් දැක්කේ නෑ. අවුරුදු ගානකින් කළුහංසිව දැක්කේ නැද්ද? ඔන්න දැන් මං ඇවිත් ඉන්නේ. කළුහංසි ඔන්න ඇවිල්ලා. ඔව් මං ඇවිල්ලා තමයි ඉන්නේ. අයියා. දැන් බලමු කොහොමද කියලා. මට බෑ. ඇත්තටම මං එයා නෙමෙයි. අම්මා බොහොම ස්තුතියි. ඔයා පොඩක් ඉන්න. මෙයා ඕනේ නම් මගේ ළඟට එන්න එපා. මන්නේ දැන් ඔයාගේ ජීවිතේ බේරගත්තේ. ඔව් ඉතින් මොකද? මට ඔයා විශ්වාස නැහැ. එනවා තමයි පණ බේරගන්න දුවමු. සියලුම ගිනුම් කටයුතු සතුටුදායකයි. අපේ වැඩ ඔක්කොම ඉවරයි නේද රජිනේනි? ඔව් ඔක්කොම ඉවරයිද? මට ඇත්තටම hina ගිය ඔබතුමියගේ හැසිරීමට රජිනේනි. නයිට් හෙන්රි මේ මං ගැන කතා කරන්න මාව එක්කගෙන යන්න දාවේ. ඇත්තටම නෑ මම ජිමිව හොයන්න ආවේ. අපි යව හොයාගමු. ඔබතුමිය කලබල වෙන්න එපා. මට යව හොයාගන්න පුළුවන්. මොන කලබලයක්ද හෙන්රි? මට ඔයාට උදව් කරන්න පුළුවන්. සමා වෙන්න ක්ලෝබර්. මට දැන් යන්න වෙනවා. ඔයා මේ වැඩේ කරගෙන යන්නකෝ. ඉක්මනට යමු. නවතිනවා. මගෙන් තමුන්ට ගැලවීමක් නෑ. අපොයි පස්සේ වෙනවා. ඇහුණද? දුවන්න ඕනේ නෑ කවුරුත් පිටිපස්සේ නෑ. ඔයා කිව්වට එයාට ඕන තැනකින් මතුවෙන්න පුළුවන්. ඒ කොහොමද එහෙම කරන්නේ? බලාගත්තට කරන්න හැටි. අර ඔයාව අල්ලගත්ත මීයෝ. නෑ. අපි අල්ලගත්ත ඔයා. දැකීමත් සතුටක්. මං අවුරුදු ගානක් බලන් හිටියා ඔයාව අල්ලගන්න කළු මොනවා? මේ කළුහංසි නෙමෙයිනේ. එයාගේ ඇඳුමත් ඔය විදිය නෙමෙයි. ඔයා මොනවද මේ කියවන්න? මේ ඇඳුම ඒ වගේ තමයි. මෙයාගේ සුවඳ නම් කළුහංසි වගේමයි. මම ඉතින් සුවඳ පිළිබඳ විශේෂඥයෙක් නෑ. මට බරු කරන්න බෑ. මෙයාගේ සුවඳත් තරුණ කාලේ කළුහංසිගේ සුවඳ වගේමයි. කොල්ලනේ මට පේන්නේ අපි අල්ලගෙන තියෙන්නේ කළුහංසිගේ දුවද කොහෙද?
මං හිතන්නේ එයා මෙහෙ ඇති කියලා. කොහෙද මේ ළමයා? කැතිගේ කාමරෙත් නෑ, හිරකුටිවලත් නෑ. කොහෙ ගිහින්ද? ඇත්තටම ඔබතුමිය දැන් ගිනුම් කටයුතු බලන්න ගියොත් හොඳයි. අපෝ බෑ. අපි තව ටිකක් යහම හොයමු. ක්ලෝබට් කතා කළේ ජිමී ගැන කියන්න. දැන් වෙලාව ඇවිත් තියෙන්නේ සෙල්ලම ඉවර කරන්න කළු හංසේ. ඔයා දැන් තනියම ඇවිත් මාව හම්බ වෙන්න ඕනේ. නැත්තම් මේ දෙන්නව චීස් වගේම උණු කරලා දානවා. පරකෝනොත් වැඩ වරදී තේරුණාද? ලයිට් ලෝ කෙන්දවන්න. අපි හමුදාවක් යවන්නකින් අනතුරක් වෙන්න පුළුවන් ජිමීටයි අර පුංචි කළු හංසටයි. ඒ කතාව සම්පූර්ණ නැත්ත. මම මේ වැඩේ ප්‍රධාන නයිට් පවරන්නම්. හෙන්රි මෙතන ඉන්නවනේ. එයා මොකටද? ඒ කතාවත් සම්පූර්ණ ඇත්ත තමයි. මට ඔබතුමිය ගැන ආඩම්බරයි. හෙන්රි දැන් මෙ යනවා. හරි එහෙනම් මාත් විවේක ගන්න කාමරේට යනවා. නගින්න. ඔබතුමිය කොහෙද යන්නේ? මමත් අම්මා කෙනෙක් හෙන්රි. අපේ ළමයි ඉන්නේ දැන් අනතුරක. ඉක්මනට එන්න. එයාලා හිතන් ඉන්නේ වගේ අම්ම තමයි කළු හංසි කියලා. මෙයාලට නම් පිස්සුද කොහෙද? මේ මීයෝ අපිට කියන්න පුළුවන්ද ඔය ගඳ ගහන සුවඳ ගැන? ඒක දැනගත්තයි කියලා ඉතින් මොකුත් වෙන්නේ නෑනේ. ඔව් මොකුත් වෙන්නේ නෑ තමයි. ඔයාලා කවදා හරි අහලා තියෙනවද කන්ද මුදුන පැත්තට වෙන්න තිබිච්ච ගඳ ගහන ගුහාව ගැන? ඒකේ ඇතුලේ තිබිච්ච ගඳ ගහන චීස් කෑල්ලට හැමෝම වන්දනාමාන කළා. ඒ චීස් කෑල්ලේ සුවඳ දැනුණු මීයෝ ගිහින් චීස් කෑල්ල හොරකම් කරගන්නවා. ඒ කරගෙන ආපහු එන අතරේ කළු හංසි ඇවිල්ලා ඒක විනාශ කළා. ඒ කියන්නේ ගඳ ගහන ගුහාව ඇත්ත. එයා නැති කළේ අපේ වටිනාම චීස් කෑල්ල. දැන් ඇවිත් තියෙන එකේ පලි ගන්න වෙලාව. ඔබතුමිය ඇතුළට වෙලා ඉන්න. මෙතන කොහොමත් අනතුරුදායක වැඩි. ඔයා ළඟ සැලැස්මක් තියෙනවද? මොකද නැත්තේ? මගේ ළඟ සැලැස්මක් තියෙනවා. මම දක්ෂ නයිට් වරේක්. මේ යොමට පොඩි වැඩ. මන් ළමයිව බේර ගන්න. ඔව්. ඔබතුමිය ඇතුළට වෙලා ඉන්න. දොරත් වහගෙන. ඔව්. ලස්සන තනුවකට සින්දුවක් කියනට වැඩිය කැත තනුවක් එක සින්දුවක් කිව්වොත් එයාලගේ අවධානය ගන්න මට ගොඩක් ලේසි වෙයි. මොකක්ද සද්ද? ඒ කවුද ඇවිත් තියන්නේ? ඔයාලා මේ අයව බලා ගන්න. ඔය දෙන්න එනවා මාත් එක්ක. තාත්තා එනවා! එනවා සටනට! එනවා ඉතින්. ඔයාගේ තාත්තා කියලා දෙන්න හැදුවා නේද ලේසියෙන්ම මාංචු ගලන්නේ කොහොමද කියලා? මට ඒක අහගන්න බැරි වුණානේ. ඇත්තම කිව්වොත් ඉතින් මේ ක්‍රමෙත් අමාරුම නෑ. හරි අකෝ. කොයි මෙන්න. දැන් නේද මටත් මාංචු. අයියෝ විස්තර ටික ඒකේ. විස්තර ටික නැති වුණාට කමක් නැහැ. අපි දන්නවනේ කළු හංසය ඇත්තටම ඉන්නවා කියලා. මට ඕනේ නයිට් කුමාරිකාවක් ගන්න. ඕන ලොක්කා බලාගෙන කළු හන්දි ඇවිත්. ඒ ඉන්නේ කළු හංසි නෙවෙයි. නෑ මෙයාගේ අම්මා. එයාව මම බලා ගන්න. දැන් ඉතින් සෙල්ලම් ඉවරයි. මං කාලයක් තිස්සේ බලාගෙන හිටිය තනුම අල්ල ගන්න. ඒ මොකද උනේ? පරණ කළු හංසට දැන් යන්න වෙලාව හරි. අනාගතේ ගැන බය වෙන්න දෙයක් නෑ. ඇය ඉන්නවා. එයා හරිම දක්ෂයිනේ. ස්තුතියි ඔයාට. ඔයාට මම ණය ගෙතේ. අපිට කියන්න බැරිද ඔය ඇත්තටම කවුද කියලා? ඒක වැඩක් නෑනේ ජිමි. ඒක රහසක් විදිහටම තියෙන එක හොඳයි. හොඳයි එහෙනම්. අඩුම තරමේ ඇත්ත එක සෙල්ෆියක්වත් ගමුකෝ. කැති, ඔයාට කරදරයක් නෑ නේද? මම හොඳටම බය වුණා.
රාජකීය ගුරුතුමියනි මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මං ඇත්තටම ඉන්නවා. කැත්රිනා ඇත්තටම වෙච්ච දෙයට මට සමා වෙන්න ඕනේ. ඒකට කමක් නෑ ගුරුතුමියනි. මගේ ළඟ ඔයාලට දෙන්න දෙයක් තියෙනවා. මොකද්ද? සමරු පුතක් කළු හංසකින්. කොයිද මම ඉන්නේ? මොකද මට මේ වෙලා තියෙන්නේ? අල්ල ගත්තා. තාත්තේ මම මේ හීනයක් ඇතුළත ඉන්නේ. ඔව් අපි හැමෝම හීනෙක ඉන්නේ. ජිම්මි ඔයා මොකද මෙතෙන්ට වෙලා කරන්නේ? එන්න යන්න. හැමෝම ඔයා එනකම් බලන් ඉන්නවා. ඇයි මේ හැමෝම පුදුම වෙලා වගේ ඉන්නේ? පුදුම වෙලා බලන්න ඔයා කවුරු කියලා හිතන් ඉන්නේ? රටවැසියනි සංසුන් වෙන්න. මේ තත්ත්වය ගැන පැහැදිලි කරන්න මම පර්ලින්ව කැඳවනවා. ඒ තරම් බලවත් මායාවක් කවුද මේ වගේ දෙයක් කරන්න ඉන්නේ? මට ඒකට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. ඒත් මන්තරකාරයෙක් හැටියට මං එක දෙයක් දන්නවා. අපි හැමෝම ඒ හීනේ මිදිලා සැබෑ ලෝකෙදී ආයෙත් හම්බ වෙනවා. අපි හැමෝම දැන් නිද්‍රාවට පත් වෙන්නයි යන්නේ. මේ දැම්ම මෙතනම සදාකාලිකවම මැජික් වලින් මේක හරි ගස්සන්න බැරිද? ඒක කරන්න බෑ. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවට වඩා බොහෝම බලගතු මැජික් එකක් ඒක. හැබැයි මට එක දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි හොඳට නිදාගන්න එක. මං යනවා නිදාගන්න. ඔය කිව්වේ ඒ කියන්නේවා නින්ද ඉවර කරලා අපි හැමෝම බේරගන්න දෙන්නේ. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්. අපෝයි අපි විනාශ වෙන්න යන්නේ. මේක නම් අඳුරුබිම් වැසියන්ගේ වැඩක්. කවුරු වෙන්නේ නැද්ද? ඔයා තමයි අන්තිමටම නින්දට ආවේ. ඔයාට මුකුත්ම මතක නැද්ද? මුකුත් මතක නෑ. මේ අහන්න කවුරු නමුත් මේක කරපු කෙනා තාම ඇහැරිලා ඉන්නේ. ඒ කියන්නේ යාට මේකේ බය වෙන්න දෙයක් නෑ කියන එක. අපි හොයාගන්න ඕනේ කවුද කියලා. අපි එකතු වෙලා යාව කොහොම හරි හොයාගමු. ඔව් අපි හැමෝම ගිහින් අපේ සතුර හොයාගමු. කවුද එන්නේ? මම එනවා. මමත් එනවා. මන්න එන්නේ නෑ. මේ මදයි අපිට දැන්ටමත් කරලා තියෙන හරිය මං යනවා. හෙන්රි මේක කරේ කවුද කියලා ඉක්මනට හොයාගන්න. අපි අනිවාර්යයෙන්ම හොයාගෙන එන්නම් රජිනියනි. මං හිතන්නේ ඔටුන්න ගන්න මේක මායාකාරී කරපු වැඩක් තෝ කොහෙද? ඔව් අනිවාර්යෙන්ම එයා තමයි. එහෙනම් අපේ අම්මගේ ඔටුන්න ගන්න මෙහෙම දෙයක් කරන්නේ නැත්තේ. ඒත් මේ වැඩේ කළා තියෙන යා නෙමෙයි නම් මොකද කරන්නේ? කවුරුත් මේ නෑනේ. මට ඒක හිතුණා. මේක කරපු කෙනා යාවත් නිදි කරවලා. කවුද නිදි කරවලා තියන්නේ? ඔයාලා දන්නේ නැද්ද නපුරු මායාකාරීට හිනාවෙන එකේ තියෙන භයානකකම? මේක මේ විද්‍යාකාරීගේ වැඩක්. නෑ මේක විද්‍යාකාරයන්ගේ වැඩක් නෙවෙයි. ඔයා ඉන්නේ හීනෙක. ඒක මායාවකින් වෙච්ච. ඔයාට මතක නැද්ද පර්ලින් කිය මෙතන තියෙන භයානක මැජික් ගැන? ළමයිනේ හීන වලට ආසින්දයි කියවන්නේ. හීනයක්. දැන් මේක සෑහෙන රසවත් වගේ. බලන් ඉන්නවා මන් දැන් මොකද කරන්න යන්නේ කියලා. දැක්කද මගේ පාරය? අපරාධි මං යාට කිව්වේ. ඒකට කමක් නෑ පුතේ. දැන් අපි දන්නවනේ මේ හීනි පිටිපස්සේ ඉන්නේ මායාකාරී නෙමෙයි කියලා. මේ සේරම බලයන් එක අන්තිමේදී මන් රාජධානියේ බලය ලබා ගන්න යන්නේ. මොකද ඔය හදන්නේ? සුප් එකක්ද? මේකේ ලුණු දාලා හදන ශක්තිමත් පානයක් මායාකාරන්ට විශේෂයි. නියමයි. මම ගොඩක් බඩගිනි හිටියේ. මොන જાති සුප් එකක්ද හදන්නේ? ඔයාට බඩගිනිද? මට නම් බඩගිනි නෑ. මායාකාරී මහත්මිය, ඔයාට ඔටුන්න අරගෙන ඇත්තටම වැඩක් තියෙනවද? ඒක ඇත්තම රාජ්‍යයක් නෙවෙයි නං. මොනවද ඔයා මේ කියන විකාර කතා කොල්ලෝ? ඇත්තටම ඔයා හීනයක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. මං හිතන්නේ කවුරු වුණත් අපිව මේ හීන ඇතුලේ හිර කරපු එක්කිනා දැන් සැබෑ ලෝකේ රජකම අරගෙනත් ඉවර ඇති. මං හීනවල හිර වෙලා නෑ. එහෙනම් ඔයා නැගිටලා සැබෑ ලෝකෙට යන්නකෝ. ඕ සැබෑ ලෝකෙට. ඔයා තාමත් ඉන්න මෙතන? ඔව් මට පේනවා පෙනීම නැති වෙලා නෑනේ. මට පුළුවන් ඔයාට ඔටුන්න අරන් දෙන්න. හැබැයි ඔයා අපිට උදව් කළොත්. හොඳයි කරන්න.
මගේ විසිල් එකෙන් පුළුවන් වීලු සද්ද ඇති කරන්න. මම කැමති මෙහෙම ඉන්න. මොකද එතකොට හැමෝගෙම බේරෙන්න ලීසි. මේක තියෙන්නේ මා අමුතු භාෂාවක්. මේ බලන්න. දැක්කද? මෙලෝදියක් තේරෙන්නේ නැහැ. හැමෝම අහගන්න. ඔයාලා විල්ෆ්‍රෙඩ් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඕනේ මේ ප්‍රශ්නේ ගැලවෙන්න. කවුද ඊළඟට? ඉන්න බලන්න. මොකද්ද එයාගේ නම? ප්ලෑපලු. නෑ ඒක නෙමෙයි නම. අර රතු දිව තියෙන්නේ අනේ. මතක් වෙන්නේ නෑනේ. මොකද්ද නම? බ්ලගෆොබ්ද? තගප්ලොප් තගප්ලොප් දැන් ඔය ලොක්කම නටන්න ඕනේ. මගේ පදේ මගේ නම තගප්ලොප්. තගෆ්ලූ. අන්න හරි. හොඳට පුරුදු සුවඳක් එනවා. භයානක සුවඳක්ද? හරියට නිකන් චීස් සුවඳක්. කඳු මිහිරේද? අන්න අපේ මායාකාරගේ වැඩ. ඔයා මෙයාලවත් එක් කරගෙන මාවද? මෙයාලා හම්බුණා කියන්නේ චීස් ලැබුණා වගේ තමයි බොස්. මන් දැන් මොකද්ද මේකට කරන්න ඕනි කියන්නේ? හේ මොනවද ඔය කියවන්නේ? ඔයත් එයාලගේ පැත්තට ගිහිල්ලාද? වගේ සීමාව පන්නන්නයි හදන්නේ. මායාවල් නම් එපා. අර ගස්වලට කරපු එක මතකයිනේ. ගස්වලට මොනවද කළේ? කොල්ලනේ මෙයාලව අල්ලගන්නවා. හොඳයි. මං හිතන්නේ එයා කිව්වේ ඇත්තටමයි. මෙතනින් පැනගමු. අල්ලගමු. විල්ෆ්‍රෙඩ්! මොනවද ඔයා කරන්නේ? ඔයාට මේ හිණෙත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? රජනීනි මමයි ප්‍රධාන නයිට්වරයා. ඔටුන්නට අයහපතක් වන කිසිම දෙයක් මං කවදාවත් කරන්නේ නෑ. ඔයා මොකද මේ පර්ලින්ගේ මායා කුටියට වෙලා කරන්නේ කියලා? මගේ හොරේ අහු වුණා. ඔව් මං හොරකම් කරන්න තමයි හැදුවේ. මොකද මට දරා ගන්න බෑ මාව පොඩි ළමයෙක්ගේ චිත්‍රයක් වගේ පේන එක. මගේ වැනින කොණ්ඩේ, මගේ දිලිසෙන දත්, ඒ වගේම මගේ කඩවසම් පෙනුම. ඔයා හැදුවේ පර්ලින්ගේ මායාව වතුර වලින් ඔයාගේ පෙනුම තිබ්බ විදියට ගන්නද? හරි මං පිළිගන්නම්කෝ. මං හිතන්නේ යාළුවා මග ඇරුණා. ඇති යන්තම්. ඒත් අපිට එතෙන්ට යන්න යාළුව පහු කරන්න වෙනවනේ. ඒ යෝධ මහත්තයා මොකද්ද ප්‍රශ්නේ? මගේ හෙල්මට් එක දිලිසෙන්න. අල්ලගත්තා. ඔයාට ප්‍රශ්නයක් නෑනේ. මං උදින් තාත්තේ හීනවලදී හෙල්මට් දිලිසෙන්නේ නෑනේ. ඒ දුකටයි ආය අඬන්නේ. එයාට අපි හෙල්මට් එකක් දෙන්නම් කිව්වොත් මීයන්ගෙන් බේරෙන්න අපිට උදව් කරයි. නියමයි. ඒත් අපි කොහොමද එයාට මේ විස්තරේ කියන්නේ? එයා යෝධයෙක්නේ. ඒ වැඩේ මං කරන්න. කැති. මං හිතන්නේ ඔයාට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ඔයාට පුළුවන්. ඔන්න මං ගියා. එයාට ඒක කරන්න බැරි වෙන එකක් නෑ. මොකද්ද? රජිනේනි අපි අපේ හතුරු හැමෝ ළඟටම ගියා. එයාලා හැමෝම මේ හීනේ ඉන්නවා. මේ බලන්නකෝ. හතුරු අපේ ළඟටම ඇවිල්ලා පොඩ බේරා දුවමු. ඔයාලා මේ ප්‍රශ්නේ විසඳුවද? අපොයි තාම නෑ. ඇත්තටම ඔයාලට කිසිම අදහසක් නැද්ද මේ හීනේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා? අපි මේ හීන ඇතුලේ ඉර වෙලා ඉන්නේ මේ කැතම කැත රූපෙත් එක්ක. මෙයා පොරොන්දුනා මට දිලිසෙන හෙල්මට් එකක් දෙනවා කියලා. අරනවා ඉතින්. මොකට මෙහාට ගෙනවද මන්ද? ඔයාට වැරද්ද පටව ගන්න එපා. ඔයාට පුළුවන් දේ ඔයා කළා. මට පුළුවන් දේ කළා? ඔව් පොඩ්ඩක් ඉන්න. මම තමයි මේ හීනෙට ආපු අන්තිමම කෙනා. මං හිතන්නේ මමයි මේක කළේ. සමහර වෙලාවට ඉතින් ඔයා මේ වගේ කුම් වැඩත් කරනවනේ. මං නම් හිතන්නේ. එයා මගේ පුතා. එයා කවදාවත් කාටවත් කරදරයක් කරන්නේ නෑ. බලමු කවුද දෙන්නේ කියලා. දැන් මේක මගේ. ඇයි වැඩපුර ගත්තොත් මොකද වෙන්නේ? ඔව් තව ටික දවසක් කොහම ඉන්න වෙයි. ඔව් මං හිතන්නේ කැති කිව්ව හරි. පර්ලින් ළඟට යමු. මේ මැජික් එක ගොඩක් භයානකයිද? මේක මැජික් එකක් නෙවෙයි. මේක තමයි මෝහනය කරන්න පාවිච්චි කරන උපකරණය. මේකෙන් පුළුවන් ප්‍රශ්න හොයාගෙන අපිට ඒකට විසඳුමක් දෙන්න. කරන්න තියෙන්නේ මේක දිහා බලන් ඉන්න එක. එයා කරපු දේවල් මතක් වෙයි දැන්. මට හැමදාම වෙන්නේ අතුක ගහින්න. නැතුව යුද්ධ කරන්න නෙවෙයි. ඕ සීනේ මායාව. ඕ අපිට මේකෙන් පුළුවන් මේ අඳුරු බිම්බසයට මොකක්යි කරන්න.
මොකක්ද මේකෙන් කරන්න පුළුවන්? ඔය හරි. ඕන දෙයක් පුළුවන්. ඇස්ටෝෆාන්, ලැප්‍රියෝ, නිකටු. වැරදිද කිව්වා? මේකට හේතුව මම ඒක ගැන ඕන්ට වඩා හිතන්නේ පපුතේ. ඔයා ඒක හිතලා කලේ නෑනේ. මේ අත්දැකීම හරිම භයානකයි තමයි. ඒත් විනෝදයි. දැන් ඔයාට තියෙන හැමෝම හිටපු තත්ත්වෙට ගේන්න මන්ත්‍රය කියන එක. ඔව් අපි ටිකක් මෝඩයි තමයි. ඉතින් මොකද? අපි වාපව් හිටපු තත්තර ගන්න. පර්ලින් ඔයාට බැරිද මෙහෙම දෙයක් වුණා කියලා හැමෝටම අමතක කරවන්න? අමතක කරවන්න. අමතක කරන්න මොකුත් නෑනේ.